Versa wahi maatma sid sangha neve yai meta sansari mage nanna dunanne mama nahine oba innawa wage sansari mage Hai කොහොමද? ඔන්න හුඟ දවසකින් vlog එකක් අරගෙන ආවා. මේ වෙසක් පොහොයට පස්සේ දවසේ කියන්නේ ඊයේ මැයි 31 අපි ගියා අපේ යාළුවෝ දෙන්නගේ ගෙදර හදිසියේ ගිය ගමනක්. ඉතින් මං හිතුවා මේකත් YouTube එකට ෂෙයා කරගන්න ඕන කියලා. බලන්න පාගන්තුකු පිස්සු වැඩ ටික. ඔව් අපේ. හරිම රාහේ වගේම. ඔය අපිට කන්නනේ. නතු. ඔයාලට ඕනනේ. සුද. තව කලිපි. මේ යන්නේ හිතන් හිටපු ගමනක් නෙවෙයි. හදිසියේ ගිය ගමනක්. හැබැයි හදිසියේ ගියා වුණත් එයා අපිට කන්න ගොඩාක් දේවල් හදලා තිබුණා. ගිය වෙලාවේ ඉඳන් ඉතින් කාපු එකම තමයි කරේ. අපි ෆුඩ් චැලෙන්ජ් එකක් කරා. මේ තියෙන බිරියානි හදලා. ඒක රහට තිබුණා. තව පීට්සා හදලා තිබුණා. බලන්නකෝ මේ දෙන්නගේ ආදරේ. ඔන්න ඉතින් ඕපදූප ටයිම් එක. ඕපදූප කිව්වට මෙතන ඕපදූප කතා කරනවට වැඩිය අපි පොඩි චැලෙන්ජ් එකක් කරා. චැලෙන්ජ් එකක් කිව්වට ඒක චැලෙන්ජ් එකක්ම නෙවෙයි. අපේ මොකද්ද? විනෝදාස්වාදය සඳහා අපි කරපු පොඩි චැලෙන්ජ් එකක්. ඒක කරේ මේ සින්දුවක් ප්ලේ වෙන්න දීලා ඒක මොකද්ද කියලා ඉස්සලාම් ගෙස් කරන එක්කෙනා කවුද බලන්න. අපි 4 දෙනා ඉතින් කොහොමත් කොච්චරවත් කටේ සින්දු තියෙන 4 දෙනෙක් කොහේ හරි ගියා වුණත් කොතන හරි හම්බ වුණා වුණත් වැඩිපුර මෙතන ඉතින් සින්දුම තමයි. ඒ නිසා ඉතින් ඒක ලොකු චැලෙන්ජ් එකක් නන් නෙවෙයි. හැබැයි මට නම් වැඩිය සින්දු අඳුර ගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි මේ අපේ බෝස්ලා දෙන්න ඉන්නවනේ. ඒ දෙන්නගේ වැඩේ කොච්චරවත් සින්දු අහන එක සින්දු කියන එක. ඒ නිසා ඉතින් ඒ දෙන්නට නම් ඒක ලොකු චැලෙන්ජ් එකක් උනේ නැහැ. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා. ඔන්න දැන් තමයි හොඳම හරිය. අපි ෆුඩ් චැලෙන්ජ් එකක් කරා. මේ දෙන්නත් එක්ක ඉතින් ෆුඩ් චැලෙන්ජ් කරනවා කියන්නේ ඉතින් ආතල් වගේම තමයි. ටින් ටින් ගාලා කැම ටිකක් ඉවරුණා. වෙලාව ගියෙත් නෑ. ඉක්මනටම ඉවරුණා. බලන්නකෝ කවුද Nice. ආරක පේන්නේ නැතුව ඇති. අපිට ගන්න බෑ මෙන්න මෙම කියන්න. එහෙම කන්න බෑ. අර එකක් කන්න ඕනේ මේක කාලා. තෝ කා. වතුර බලන්න. පුළුවන්. අර දෙන්නගේ පාත දුවන කාලා තියලා. කරගෙන කාලේ වෙලා ඉන්නු කා.
Kadang-kadang kadir kalau tanpa merah ya. Biar kok. Ayo makan ada ber. Bolong. Itu lanjut lah. මොකද හිතෙන්නේ මේ කන විදිහ දැක්කම? ඇත්තටම මම මේක බලද්දිත් මට හිතෙනවා ඩයට් කියලා මේකද කරන්න කියලා. නෑ ඉතින් හැමදාම නෑනේ එක දවසක් කියලා මට හිතේ හිත හදා ගන්නවා. Emang gimana? Wow. Tuh. Lalu tarik itu satu namanya Anitya. Anitya kan kawan aku lagi kita lagi. මේ බාග්තුරුක් කරලා බලලා දෙන්න. නම්මා. අප්පා. හොඳම වැඩේ කියන්නේ මේ පැත්තේ හැප්පුණා දැන් රිදෙනවා. අයියෝ. කනට තියන්නේ පායකට. අම්මා. මේ තුරක් ගිහලා නෑ අපිට කන්න. අම්මෝ. දෙය එකක් මොකද දෙන්නේ? සුදු අල්මිරිස් තියෙන හෝම්රිස් කරලා තියෙනවා. අනේ බෑ. දෙරි දෙරියක් තියෙනවා. කොහොමද කියන්නේ දේ බබදෙන්දා. මට සිරිනවා. අන්නෝම තමයි අපි ෆුඩ් චැලෙන්ජ් එක ඉවරුනේ. ෆුඩ් චැලෙන්ජ් එක ඉවර වෙනකොට ඉතින් හවස් වෙලා නිසා මාත් ගෙදර එන්න ඕනි නිසා ඉක්මනින් අපි එන්න පිටත් වුණා. ඔය වගේ තමයි ඉතින් අපේ එදා දවස ගෙවුනේ. තවත් මගේ ජීවිතේ ලස්සන විශේෂ දවසක් අරගෙන එනකම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් इन वर्षा वही आत्मा सिद्ध